ස්වභාවදාමේ නියමයන්ට අනුව සෑම ජීවියෙකුටම පොදු ගමන් මඟක් තියෙනවා. පැවැත්ම දෙසා කෑම සොයා යාම නැත්නම් තමගේ වර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා රාංචුව වෙතට ආපසු හැරීම. මේක තමයි ලෝක ධර්මතාවය. නමුත් මේ හැම දෙයකටම මැදි වෙච්ච එකම එක සත්වයක් මුළු රාංචුවම එක පැත්තකට යද්දී කිසිම කෑමක් බීමක් නැති කිලෝමීටර් 70කට වඩා ඈතින් පෙන මහා අයිස් කඳු වැටියක් දෙස තනිවම පියවර තබන්න පටන් ගන්නවා. ඌ බලාත්කාරයෙන් ආපහු හැරෙව්වත් ඌ නැවතත් යන්නේ මරණයේ මාවතටමයි. කිලෝමීටර් 10 ගානක් ඈතින් තියෙන ශීතල කඳු වැටිය ඇතුලේ තියෙන්නේ නිශ්චිත මරණය විතරයි කියලා සමහරට ඌ දන්නවා වෙන්නත් පුළුවන්. ඒත් ඌ ඒ ගමන් මඟ නවත්තන්නේ නැහැ. මම අද මේ කතාව ඔයාට කියන්නේ පෙන්ගුයින් කෙනෙක් ගැන විස්තර කරන්න නෙවෙයි. මම මේ කතා කරන්නේ ඔයගේ ඇතුළේ ඉන්නේ තනි කැරලිකාරයා ගැන. මුළු ලෝකයම එක පැත්තකට යද්දී තමන්ගේම අරමුණක් වෙනුවෙන් තමන් මරණය වුණත් වැළඳගෙන ලෑස්ති කියන්නේ මිනිස් අධිෂ්ඨානය ගැන. බෙන්ජමින් ඩිස්රේලි වරක් ඉතාමත් ගැඹුරු ප්‍රකාශයක් කරා. ඔකිවේ තම පැවැත්ම පවා තමන්ගේ අරමුණේ ප්‍රමාණය මත පරදුවට තැබීමට සූදානම් මිනිස් කැමැත්තකට මේ ලොව කිසිදු බලවේගයකට ප්‍රතිරෝධයක් දැක්විය නොහැක කියලා. මේ වචන ටික නැවතවරක් ඔන්න හිතට ගන්න. තමන්ගේ පැවැත්ම පවා පරදුවට තැබීමට සරලවම කිව්වොත් එක්කෝ මම මේක කරනවා නැත්තම් මම මැරෙනවා. අද සමාජයේ බෝධනේ තමන්ගේ හීන ගැන කතා කරනවා. තමන්ට ඕන කරන ජීවිතය ගැන ලස්සන වචන කියනවා. ඒත් හැම හීනියක්ම පළවෙනි බාධකේ ආපු ගමන්ම බිඳිලා යනවා. ඇයි මොකද හීනය පිටිපස්සේ දෙවි පරදුවට තියන්න තරම් අසීමිත කැපවීමක් නැති නිසා. ඔයා යම් දවසක ඔයාගේ ජීවිතේ එකම එක අරමුණක් වෙනුවෙන් මගේ ජීවිතේ වන්දි ගෙවනුනා මේක මං කරලම තමයි පස්ස බාන්නේ කියන තැනට ඔයාගේ මනසපත් කරගත්තොත් අන්නේ දවස තමයි ඔයාගේ මුළු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන දවස. මේ විශ්වයේ තියෙනවා හරිම අමුතු අద్భుත ස්වභාවයක්. මිනිස්සෙක් තමන්ගේ මුළු ආත්මයම මුළු ශක්තියම එකම එක අරමුණකට කේන්ද්‍ර කරලා මාව නවත්තන්න කාටවත් බෑ කියන ස්ථාවරයට ආවම මුළුමා ලෝකයම හිමින් එක පැත්තකට වෙලා මේ මිනිස්සයට යන්න පාර ඉඩ හදලා දෙනවා. සමාජයට නිතරම කියයි ඔය කරන්න හදන දේ කරන්න එපා. ඒක ගොඩක් අමාරුයි. ඒක කවදා කාටවත්ම කරන්න බැරි වෙච්ච දෙයක් කියලා. ඒගොල්ලෝට කියයි ඒ කන්ද ගොඩක් උසයි. ඒක ගොඩක් ඈතයි. ඒ මවත ගල් පාර වලින් පිරීලා ඒක සාධක කරගන්න එක හීනියම්ම විතරයි කියලා. ඒත් ඔය හැම අශුභවාදී බියගුළු කටහඬ මැදින්ම සැබෑ ශක්තිවන්තයෙක් විදිහට තමන්ගේ ආත්මයට මෙහෙම කියා ගන්නවා. ඔව් ඒක උස වෙන්න පුළුවන්. ඒක අමාරු වෙන්නත් පුළුවන්. ඒත් එක මගේ කන්ද. මම ඉපදිලා තියෙන්නේ මේක තරණය කරන්නම තමයි. මේ ගමන ලේසි නෑ. ඔයාගේ ඉලක්කය කරා යන ගමනේදී ඔයාලට තනිකමක් දැනෙන්න පුළුවන්. මුළු ලෝකෙම ඔයාලට එරී වෙලා නැගී සිටින වගේ දැනෙන්න පුළුවන්. ඒත් එකක් මතක තියාගන්න. සැබෑ පරිවර්තනය සිද්ධ වෙන්නේ යන්නේ අසරණ මොහොතේදී ඔයා ගන්න තීරණ මතයි. කන්ද පාමුලින බය වෙවි ඉන්න මිනිස්සුන්ට කන්ද මුදිනේ තියෙන සුන්දරත්වය කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අදම තීරණය කරන්න. ඔයාගේ ජීවිතය තරණය කරන්න යන්නේ මහා කන්ද මොකද්ද? ඒක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔයාගේ ශරීරය වෙනස් කිරීම වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ආධ්‍යාත්මික දියුණුවක් වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් කවමදාවත් බාධක ඉදිරියේ පසුබහින්න එපා. ලෝකයට මැහෙන්න වගේ යටිතර ඇහෙන්න මේම කියන්න. ළඟදීම ඔයා මාව දකි. එක්කෝ ඒ මහා කන්ද මුදුනේ ඉඳන් මුළු ලෝකයට මතවනනවා. නැත්නම් ඒ කන්දයිනේ මගේ අරමුණ වෙනුවෙන් සටන් කරලා මැරිලා තියෙනවා. මොකද මම කවදාවත් 37න් ආපහු හැරිලා එන්නේ නැහැ. ඔයාගේ අරමුණ වෙනුවෙන් ජීවිත උනත් කැප කරන සූදානම් වෙන්න ලෝකයෙන් එතකොට ඔයන් නිකම්ම ඉඩ හම්බ වෙයි.